පළවෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කීයක් තිබේද? A 15යි B 16යි C 17යි. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C 17යි. හරි, එහෙනම් අද දවසේ දෙවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවෙනි ප්‍රශ්නය තමයි වැඩිම සිසුම් ප්‍රමාණයක් සිටින්නේ කුමන විශ්වවිද්‍යාලයේද? A කොළඹ විශ්වවිද්‍යාලය B විවෘත විශ්වවිද්‍යාලය C රජරට විශ්වවිද්‍යාලය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B විවෘත විශ්වවිද්‍යාලය. හරි, එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ 17 වන විශ්වවිද්‍යාලය කුමක්ද? A රුහුණු විශ්වවිද්‍යාලය B වයඹ විශ්වවිද්‍යාලය C වවුනියා විශ්වවිද්‍යාලය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C වවුනියා විශ්වවිද්‍යාලය. හරි, එහෙනම් අද දවසේ හතරවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ හතරවෙනි ප්‍රශ්නය තමයි වවුනියා විශ්වවිද්‍යාලය ආරම්භ කළේ කවදාද? A 2021 B 2022 C 2023. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි A 2021. හරි, මං හිතනවා මේ දක්වා අහපු ප්‍රශ්න හතරම හරි ඇති කියලා ඔයාලගේ. හරි, එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. අද දවසේ ප්‍රශ්නය තමයි ඉසෙට් ස්කෝ ක්‍රමය හඳුන්වා දුන්නේ කවුද? A ටටල් රැල් මහතා B රොනීද මෙල් මහතා C රිචඩ් පතිරණ මහතා. හරි, ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දායන්. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරගන්න අමතක කරන්න. හරි, අද ඉඳලා අපේ channel එක හරහා තරඟ විභාග සඳහා අවශ්‍ය වන සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් අපි රැගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ අපි අද ගෙනාවේ. ඉතින් ඔයාලා තාමත් අපේ page එක follow කරලා නැත්නම් අදම page එක follow කරන්න. මේ වගේ තවත් ප්‍රශ්න වල පිළිතුරු දෙන්න. හරි, එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු කරන්න. සුබ දවසක්.